මමද ඔයගලන්ට කියන්න යන්නේ මේ ලෝකේ සාර්ථක වෙච්ච හැම මිනිස්සෙක් ගාම තියෙන ප්‍රධානතම ගති ලක්ෂණයක් ගැන. ඒ තමයි ඒගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් එක. මම අහලා තියෙනවා හරි අපූර්ව කතාවක් තෝමස් අල්වා එඩිසන් ගැන. එයා පුංචි කාලේ එයාගේ ගුරුවරිය එයාට ලියුමක් දෙනවා ගෙදර ගිහිල්ලා අම්මට දෙන්න කියලා. අම්මා මේ ලියුම කඩලා පුංචි එඩිසන් ඉස්සරහා හරි හයියෙන් කියවනවා. අම්මා කියනවා මේ ටීචර් ලියලා තියෙනවා කියලා ඔයාගේ පුතා හරිම දක්ෂයෙක්. හැබැයි ඔයාගේ පුතාට උගන්වන්න තරම් දක්ෂ ගුරුවරු මේ ඉස්කෝලේ නෑ. ඒක නිසා මේ ඉස්කෝලෙන් අයින් කරගෙන වෙන කොහාට හරි ගිහිල්ලා උගන්වන්න කියලා. පහුකාලේන අම්මත් මිය ගිහිල්ලා ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණාට පස්සේ මේ එඩිසන් හොයාගන්නවා මේ ලියුම. මේ ලියුමේ ඇත්තටම තිබිලා තියෙන්නේ ඔයාගේ පුතා හරිම දුර්වලයි, හරිම මෝඩෙක්. ඒක නිසා මේ ඉස්කෝලෙන් අස් කරගන්න කියලා. හැබැයි ඒ අම්මා ඒ පුංචි හිත නොවට්ටපු හින්දා තමයි අද මුළු ලෝකෙම දන්න තෝමස් අල්වා එඩිසන් කියලා නමක් හැදුනේ. අන්න ඔය වගේ ලස්සන කතාවක් මටත් තියෙනවා. මගේ පාසල් කාලය තුල කවදාවත් අපේ අම්මාව සතුටු කරන්න මට බැරි වුණා. මට වයස අවුරුදු 6ක් 7ක් වෙන කාලේ අපේ අම්මා මාව එක්කන් ගියා පාසලේ තිබ්බ නැටුම් තරගයකට. මම අපේ අම්මට කිව්වා ඒකෙන් මාව තෝරගත්තොත් මට බටනලාවක් කරන් දෙන්න කියලා. අම්මා ඒකට එකඟ වුණා. 20ක් විතර හිටපු මේ කණ්ඩායමෙන් මුලින්ම තෝරගත්තේ මාව. මම ඉතාම සතුටු වුණා. කොහොම නමුත් ටික වෙලාවක් ගියාම මම තේරුම් ගත්තා ඒ 20ක් හිටපු කණ්ඩායමේ මුලින්ම අයින් කරේ මාව කියලා. හැබැයි එදා අපේ අම්මා මට අර බටනලාව අරන් දුන්නා. අරන් දීලා අපේ අම්මා කිව්වා අර 20 දෙනා වගේ ඔයත් හොඳට නැටුවා. සමහර විට ඔයා උස වැඩි හින්දා වෙන්නේ නැති. ඒගොල්ලෝ ආව අයින් කරේ කියලා. ඒ වෙලාවේ අපේ අම්මා මට හැංගෙන්න දුන්නේ මම අදක්ෂයෙක් කියලා. කොහොම නමුත් අපේ අම්මා දැනුවත්ව හෝ නොදැනුවත්ව කරපු ඒ ක්‍රියාදාමයන් නිසා තමයි අද මම ආත්ම විශ්වාසයෙන් පිරිච්ච මිනිස්සෙක් බවට පත් වෙලා තියෙන්නේ. self confidence එක කියන්නේ මේ ලෝකේ සාර්ථක වෙච්ච හැම මිනිස්සෙක් ගාවම තියෙන ප්‍රධානතම ගති ලක්ෂණයක්. ඒක නිසා ඔයගොල්ලෝ හැම වෙලේම මේකට වැඩි අවධානයක් දෙන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. එහෙනම් ගිහිල්ලා එන්න බොහොම ස්තුතියි.